හරි ගිය අවුරුද්දේ පේපරයක් බලමු 2023 24 එකේ ඒකෙත් ස්ටුඩන්ට් වගුවයි කෝස් වගුවයි එන්රෝල්මන්ට් වගුවයි දීලා තියෙන. දැන් කලින් අවුරුද්දේ පේපරේ තිබ්බේ අපි ක්‍රිකට් බාණ්ඩ වගේ ආකාර ෆුට්බෝල් ඒ වගේ වරන් යන එක. මේකේ තියෙන්නේ ශිෂ්‍යයෝ අර දැන් අපි සරසවියක තෝරගත්තු විෂයන් මොනවද කියන එක දක්වලා තියෙන්නේ. බලන්න ඒකෙත් එන්රෝල්මන්ට් වගුවේ ප්‍රාථමික යතුරු අහනවා. දැන් අර කලින් කතන්දරෙම තමයි මට කියන්න වෙන්නේ එන්රෝල්මන්ට් වගුව කියන්නේ ආගන්තුක යතුරු තියෙන වගුවක්. ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනවා නම් අනිවාර්යෙන් ඒ වගුවට එන්නේ සංයුක්ත යතුරක්. මොකද මේක ආගන්තුක යතුරු තියෙන වගුවක් කියලා කියන්නේ ස්ටුඩන්ට් වගුවේ ස්ටුඩන්ට් ID ප්‍රාථමික යතුරක් වෙනකොට එන්රෝල්මන්ට් වගුවේ ස්ටුඩන්ට් ID කියන්නේ ආගන්තුක යතුරක්. ඒක ඔයාලට හොඳටම පැහැදිලි වෙනවා ඇති. අලුතින් ශිෂ්‍යයෙක් ආවොතින් ස්ටුඩන්ට් වගුව අලුත් කරන්න ඕනේ. එහෙනම් එතකොට ස්ටුඩන්ට් වගුවේ ස්ටුඩන්ට් ID කියන්නේ ප්‍රාථමික යතුරක්. එහෙනම් එන්රෝල්මන්ට් වගුවේ ස්ටුඩන්ට් ID කියන්නේ ආගන්තුක යතුරක්. ඒ වගේම කෝස් වගුවේ කෝස් ID කියන්නේ ප්‍රාථමික යතුරක් වෙනකොට එන්රෝල්මන්ට් වගුවේ කෝස් ID කියන්නේ ආගන්තුක යතුරක්. මොකද අලුතින් කෝස් එකක් ආවොතින් කෝස් වගුව අලුත් කරන්න ඕනේ. එහෙනම් එන්රෝල්මන්ට් වගුවේ කෝස් ID කියන්නේ ආගන්තුක යතුරක්. එහෙනම් මේ එන්රෝල්මන්ට් වගුව කියන්නේ ආගන්තුක යතුරු තියෙන වගුවක්. ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනවා නම් අනිවාර්යෙන් එතනට එන්නේ සංයුක්ත යතුරක්. එතකොට එන්රෝල්මන්ට් වගුවේ ප්‍රාථමික යතුර ලියා දක්වන්න කියලා ඔයාලට කිව්වහම ස්ටුඩන්ට් IDත් එක්ක අපි කෝස් ID එකතු කරලා බලමු. එහෙන් බැලුවොත් ඉන්නම් S1001 C200ත් එක්ක සම්බන්ධ වෙන්නේ. නැවත S1001 C204ත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙන් බැලුවොත් ඒ දෙන්න අනුපිටපත් වීමක් නෙමෙයි. එහෙනම් අපිට ශේෂ්ත්‍ර දෙකකින් වැඩේ කොට දා ගන්න පුළුවන්. එහෙනම් ඒකෙදි අපිට පළවෙනි එකට ලියන්න පුළුවන් කවුරුයි කියලාද? ස්ටුඩන්ට් ID එකයි ස්ටුඩන්ට් ID එක්ක එකතු කරගන්න වෙනවා කෝස් ID එක. කෝස් ID ඔන්න එකතු කරගන්න ඕනේ ශේෂ්ත්‍ර දෙක. ඊළඟට අපෙන් අහනවා එන්රෝල්මන්ට් වගුවේ ආගන්තුක යතුරු අර කලින් අවුරුද්දේ පේපරේ ප්‍රශ්න ටිකම තමයි. එහෙනම් ඉතින් ස්ටුඩන්ට් වගුවේ ස්ටුඩන්ට් ID ප්‍රාථමික යතුරක් වෙනකොට එන්රෝල්මන්ට් වගුවේදී ස්ටුඩන්ට් ID කියන්නේ ආගන්තුක යතුරක්. ඒක හරි. ඊළඟට කෝස් වගුවේදී කෝස් ID කියන්නේ ප්‍රාථමික යතුරක් වෙනකොට එන්රෝල්මන්ට් වගුවේ කෝස් ID කියන්නේ ආගන්තුක යතුරක්. එහෙනම් ඔන්න හරි. ඔන්න ආගන්තුක යතුරු දෙකත් හරි. ඊළඟට ඒකේ දෙකේ බලන්න සයිබර් සිකියුරිටි නමින් නව පාඨමාලාවක් කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එක විසින් ආරම්භනවලු. ඒතර සයිබර් සිකියුරිටි කියලා අලුතින් පාඨමාලාවක් හඳුන්වා දෙනවලු. මොන වගුද අහන යාවත්කාලීන කරන්න ඕනේ? එහෙනම් අලුතින් පාඨමාලාවක් අහන අනිවාර්යෙන් කෝස් වගුව අලුත් කරන්න වෙනවා. කෝස් වගුව. මොකද හේතුව මේකේ වෙන ශිෂ්‍යයෙක් ඇතුළත් වෙනවා කියලා නැහැ. නේ ස්ටුඩන්ට් වගුව අලුත් කරන්න ඕනේ. මොකද මේක එහෙම එකක් කියලා නැහැ. එන්රෝල්මන්ට් වගුව අලුත් කරන්න වෙන්නේ නැහැ. කවුරු හරි ශිෂ්‍යයෙක් ඒ අදාළ කෝස් එකට බැඳෙනවා කියලා දීලා නැති නිසා. අන්න B එකේ නම් තියෙනවා නව සිසුවියක් සරසවියට ඇතුළත් වූ ඕගනික් කෙමිස්ට්‍රි පාඨමාලාවේ නාමලේඛන ගතවීම. අලුතින් ශිෂ්‍යයෙක් ආව නම් සිසුවියක් ආව නම් මේකෙදී අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් වගුව අලුත් කරන්න වෙනවා. ස්ටුඩන්ට් වගුව. මේක වගුව කියලා ලියන්න අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් තමයි ලියන්න පුළුවන්. ඒ වගේම මේකේ එයා නාමලේඛන ගත වුණා නම් එන්රෝල්මන්ට් වගුව අලුත් කරන්න වෙනවා. එන්රෝල්මන්ට් වගුව. එහෙනම් ඔන්න ස්ටුඩන්ට් වගුව සහ එන්රෝල්මන්ට් වගුව කියන අවස්ථා දෙක තමයි යාවත්කාලීන කරන්න වෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ හරි. ඔන්න ඒතර ප්‍රාථමික යතුරු හෙව්වා. ප්‍රාථමික යතුරුට අපි සංයුක්ත යතුරු හෙව්වේ. ආගන්තුක යතුරු හොයාගත්තා. යාවත්කාලීන වෙන වගු කිහිපයක් අපි හොයාගත්තා. ඊළඟට තියෙනවා අන්න සුපුරුදු පරිදි අර ලොකු ප්‍රශ්නේ රෙකෝඩ් ලියන්න අවස්ථාව. ක්‍රෙඩිට් 3ක් සහිත ඉනෝගනික් කෙමිස්ට්‍රි නමින් නව පාඨමාලාවක් කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක විසින් හඳුන්වා දුන්නලු. එම පාඨමාලාවේ සමන් පෙරේරා 2023 1/8 වෙනිදා මොෂින් අහමඩ් 2023 1/9 වෙනි දිනදී නාමලේඛන ගත වුණලු. මෙම වෙනස්කම සිදු කිරීමට අදාළ යාවත්කාලීන රෙකෝඩ් ලියන්න තියෙනවා. මේ ආකෘතිය පමණක් භාවිතා කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අර ඊතල දාන ක්‍රමයට විතරයි ඔයාලට ලකුණු දෙන්නේ. ඒක නිසා ඒ ක්‍රමයෙන් විතරයි ඔයාලා ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේකෙදී අලුතින් ශිෂ්‍ය දෙන්නෙක් නෙමෙයි නෙන්නේ. මොකද හේතුව බලන්න සමන් පෙරේරායි මොෂින් අහමඩුයි ස්ටුඩන්ට් වගුව ඉන්නවා. එහෙනම් ඒ වගු දෙක අලුත් කරන්න ඕනේ නැහැ. හැබැයි කෝස් වගුව අලුත් කරන්න වෙනවා අලුතින් කෝස් එකක් එන නිසා. එහෙනම් කෝස් වගුව
අපි ගත්තතින් තුන්වෙනි එක විදියට කෝස් වගුව අලුත් කරන්න වෙනවා මොකද අපිට අලුතින් කෝස් එකක් එන නිසා කෝස් වගුව අලුතින් කෝස් ID එකක් මේගොල්ලෝ දීලා තිනවා C228 කියලා ගන්නලු අපිට කැමති ID දෙන්න බෑ ඒගොල්ලෝ දීලා තිනවා කෝස් නේම් එක දීලා තිනවා inorganic chemistry ඒ වගේම ඔයාලට ක්‍රෙඩිට් 3ක් දෙනවලු එකට ක්‍රෙඩිට් 3ක් දෙනවා මොන ඩිපාර්ට්මන්ට් එකෙන්ද කරන්නේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ ඔන්න හරි ඒ වගේම මෙයා මේකෙදි ශිෂ්‍යයෝ දෙන්නෙක්නේ සමන් පෙරේරයි මොෂින් අහමඩුයි එහෙනම් අපිට අවස්ථා දෙකකට ලියන්න වෙනවා එහෙනම් එන්රෝල්මන්ට් වගුවේදී ඔන්න අපේ එනවා ස්ටුඩන්ට් ID එකක් අපි සමන් පෙරේරාව ගමු S1000 රෙජිස්ටර් වෙන්නේ කෝස් ID එක C228 මෙයා ඩේට් එකක් දීලා තිබ්බා සමන් පෙරේරා 08.01.2024 ඒ වගේම මොෂින් අහමඩ් එන්රෝල්මන්ට් වගුවේදීම S1003 AC228 ඔයාලට ඩේට් එකක් විදියට දීලා තියෙනවා මොෂින් අහමඩ්ගේ 9 වෙනිදා 2024 ඔන්න එතකොට යාවත් කාලේ රෙකෝඩ් අවස්ථා 3කට ලියන්න වෙනවා අලුතින් කෝස් එකක් ආවා එන්රෝල්මන්ට් වගුවේදී අවස්ථා දෙකකට ශිෂ්‍යයෝ දෙන්නගේ එන්රෝල්මන්ට් එක ලියන්න වෙනවා හතරවෙනි එක S1001 සිසුවා නාම ලේඛනගත වී ඇති සියලු පාඨමාලා කෝස් ID සමග දැක්වීමට අවශ්‍යයිලු මෙම අවශ්‍යතාවය සඳහා කුමන වගු සම්බන්ධ කර ගන්න ඕනද කියලා අහනවා ඔක්කොටම කලින් S1001 සිසුවල් එන්රෝල් වෙලා තියෙන කෝස් මොනවද කියලා හොයාගන්න වෙනවා එන්රෝල්මන්ට් වගුවට අහම S1001 සිසුවා C200යි ආපහු C204යි කියන කෝස් දෙකට රෙජිස්ටර් වෙලා තියෙනවා C200 204යි කියන්නේ කෝස් වගුවට අහමට හොයාගත්තයි C200 ප්‍රෝග්‍රෑමින් C204 කියන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් එහෙනම් ඔන්න අපි හොයාගත්තා එහෙනම් අපිට ශිෂ්‍ය වගුව ඕනේ නැහැ මේ ශිෂ්‍යගේ නම හොයන්න කියලා නැහැනේ එහෙනම් අපිට ඕන වෙන්නේ එන්රෝල්මන්ට් වගුවයි කෝස් වගුවයි විතරයි එන්රෝල්මන්ට් වගුව සහ කෝස් වගුව අන්න අපෙන් ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ අර සාම්ප්‍රදායික ප්‍රශ්න වල පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් අහලා තිනවා එක් පාඨමාලාව උගන්වන ගුරුවරයා ගුරුවරියගේ නම සහ දුරකථන අංකය පිළිවෙලින් ටීචර් නේම් ටීචර් ෆෝන් කියලා නව ශේෂ්ත්‍රයක් ඇතුළත් කිරීමට තීරණය කරනවලු එක් ගුරුවරයෙකුට පාඨමාලා කිහිපයක් ඉගෙනවිය හැකි නම් ගොඩක් අය ඉස්කෝලෙත් ඒ වගේ ඉන්නවා නේද සමහර ගුරුවරයෝ ඉන්නවා පුරවැසිත් උගන්වන ඉතිහාසෙත් උගන්වන භූගෝලෙත් උගන්වන ඒ වගේ අර එක ගුරුවරයෙක්ට විෂන් කිහිපයක් උගන්වන්න පුළුවන් හරිද එතකොට අර පරිගණකයක් ඔය බහුකාර්ය යන්ත්‍රයක් එතකොට ඉහත අවශ්‍යතාව සඳහා වඩා සුසු වගුවෙක් කිරීම මොකක්ද කියලා අහනවා. එතකොට අපිට අලුතින් ටීචර් වගුවක් දාන්න වෙනවා. මොකද ගුරුවරයෙක්ගේ නම සහ යාට ID එකක්, ඒ වගේම ටීචර් ෆෝන් නම්බර් එකක් වගේ දේවල් ටික දාලා අලුතින් ටීචර් වගුවක් නිර්මාණය කරගන්න වෙනවා. එහෙනම් අපි ගත්තොත් පස්වෙනි එකට අලුතින් ටීචර් වගුවක් නිර්මාණය කරන්න පුළුවන්. ටීචර් වගුවක් නිර්මාණය අපිට ඒකෙදි ශේෂ්ත්‍ර විදියට ටීචර් වගුවේදී ටීචර් වගුවට අපිට දෙන්න පුළුවන් ටීචර් ID එකක්. දැන් අපිට ස්ටුඩන්ට් ID එකක් දෙනවා වගේ ටීචර් ID එකක් දෙන්න පුළුවන්. ටීචර් නේම් එකක් තියෙනවා. ඒ වගේම ටීචර් ෆෝන් නම්බර් එකක් මේගොල්ලෝ දීලා තියෙන ටීචර් ෆෝන් නම්බර් කියලා. ටීචර් නේම් එකට මෙතන අන්ඩර්ස්කෝප් එකක් ඒගොල්ලෝ දාලා දෙනවා. ඒකත් එක්ක ලියන්න වෙනවා. ඊළඟ ටීචර් ෆෝන්. ඔන්න ඔය විදිහට ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන නව වගුවක් නිර්මාණය කරලා ගන්නත් පුළුවන් කෝස් වගුවටම ඕන එකතු කරන්න පුළුවන් මොකද කෝස් වගුවේදී උගන්වන ගුරුවරයෝ අපිට දාගන්න පුළුවන් නේ එහෙම දැම්මත් ගැටලුවක් නැහැ නැත්තම් නව වගුවක් නිර්මාණය කරන්න පුළුවන් ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට දැන් ඔන්න ඩේටාබේස් ප්‍රශ්න දෙකක් මම සාකච්ඡා කරා ගිය අවුරුද්දේ පේපරේ ප්‍රශ්න ඊට කලින් අවුරුද්දේක ඔයාලට මේ අවුරුද්දේ එන්නේ ඔය වගේම සංයුක්ත උත්තරයක් තියෙන ප්‍රශ්නයක් සහ මේ වගේම යාවත් කරන රෙකෝඩ් ලියන ප්‍රශ්නයක් ඒක නිසා මේ ප්‍රශ්නය අනිවාර්යෙන් කරන්න ඕන මම ප්‍රශ්න දෙකක් පැහැදිලි කරා ඕක හොඳට ඔලුවට අයිඩියා එක දාගන්න මෙහෙම රෙකෝඩ් ටික ලියනවා අනිවාර්යෙන්ම වගුව අන්ඩර්ස්කෝප් ලියන්න ඕනේ කියන එක මතක තියෙන්න ඕනේ දැන් මේක නම් මේ ටීචර් නේම් ටීචර් ID එකත් මම අන්ඩර්ස්කෝප් එක දාලා ලිව්වේ ඒව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනේ
ඒව හරියටම බලලා කලබලේ පේපරේ කරන්න නැතුව පේපරේ හරියටම ලියලා එන්න ඕනේ. හරි. ඊළඟට අපි Excel ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා ඉමු.